මේ තමයි නුවර මහියංගන ප්‍රධාන මාර්ගයේ උන්නස්ගිරිය පහු වුණාට පස්සේ 18 වංගුවට කලින් හම්බෙනව උඩුදුම්බර උලම් වංගුව කියන ස්ථානයේ සිද්ධ වුණ නායයන්. නුවර මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන නායයන් වලින් ලොකුම නායයන් විදියට අපිට මේක දැක ගන්න පුළුවන්. නුවර මහියංගන පාරේ තෙල්දෙනිය, මැදමහනුවර, උඩුදුම්බර, 18 වංගුව හසලකට වෙනකම් වගේ ගොඩක් නායයන් වෙලා තියෙනවා. හැබැයි මේ ස්ථානයේ තමයි මේ වගේ ලොකු විශාල නායයන්ක් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන ප්‍රධානම කාරණාව තමයි මේ ලොකු වලට පේනවා ලොකු පස් කන්දක් පස් ප්‍රමාණයක් කඩාගෙන පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. උඩ වීඩියෝ එකේ තියෙන්නේ අද මේ වෙද්දී මාර්ගයේ තියෙන තත්ත්වය, පල්ලෙහා වීඩියෝ එකෙන් තියෙන්නේ මාර්ගයේ නායයන්ට කලින් තිබ්බ විදිය. ඉතින් විශේෂම කාරණාව මේ මාර්ගයේ ගමන් කරද්දී වෙන්දට වඩා සැලකිල්ලෙන් ගමන් කරන්න ඕන. මෙතන පොඩි පස් සහ මඩ ගතිය තියෙන හින්දා ලිස්සන සුදු ස්වභාවයක් තියෙනවා. ඊටත් වඩා මෙතන තවමත් මේ කන්දෙන් පොඩි දියසීරාවක් පල්ලෙහාට ගලාගෙන එනවා. ඉතින් ඒ හින්දා නායයනේ අවදානමක් තවමත් තියෙනවද කියලා පොඩි සැකයක් තියෙනවා. ඒ හින්දා මේ මාර්ගයේ ගමන් කරද්දී විශේෂයෙන් වැහි දවස් වලට වගේ එහෙම ටිකක් සැලකිල්ලෙන් ගමන් කරන්න. අනිත් කාරණාව තමයි ගොඩක් අය මෙතනට ඇවිල්ලා මේක දිගේ උඩට යනවා ෆොටෝස් ගන්න. ඒ දේ කරන්න එපා. ඉතින් මේ වගේ අවදානමක් ගන්න නැතුව මෙතනින් පරිස්සමෙන් ගමන් කරන්න.